මේ අපේ පිච්චවැල. අතට මේක නේබගේ පිච්චවැල. එයා එහා පැත්තෙන් ට්‍රිම් කරලා. ඒ වුණාට මම මේ පැත්තෙන් ට්‍රිම් කරන්න දුන්නේ නැහැ. මෙහෙම තියන්න කිව්වා. බලන්න ලස්සන කොළ පාටට දැන් දලු දාගෙන එනවා. මේක වෙරයිටි එක පොඩි රෝස් මල් වගේකුත් තියෙනවා. පිච්ච මල් ටික දැන් මම හිතන්නේ ලබන සතිය වෙනකොට හැදෙයි. ඊට පස්සේ ඉතින් හැන්දාම පිච්ච පූජා කරන්න පුළුවන් බුදුහාමුදුරන්ටයි අපි අම්මටයි. බලන්නකො වැලේ ලස්සන. හැබැයි නේබගේ පැත්තට මෙච්චර නෑ. එතන දිගටම තියෙනවා. එතන ඉඳලා වැට දිගේ එහෙම තියෙනවා. මේ යට පොඩි පැල තියෙනවා. ඕනයි කියන්න දෙන්න. මේ ගොඩාක් පැල තියෙනවා මෙතන. පැල 6ක් 7ක් වගේ තියෙනවා. අස්සරයිනේ පිච්ච වැල.